ආයුබෝවන් පුතේ 2025 උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් පුතේ අපි පහුගිය අවුරුදු කිහිපයේ වගේම GCP වැඩසටහනේ දෙවෙනි කොටස 0 to 100 වැඩසටහන අපි මේ විදිහට අරගෙන එනවා පුතේ. අපෙන් දරුවෝ ගොඩ දෙනෙක් මේ දවස්වල පුතේ ප්‍රයිවට් මැසේජ් කරලා සහ අපේ ඇඩ්මින්ලට මැසේජ් කරලා අහන දෙයක් තමයි සර් කවද්ද 0 to 100 පන්තිය පටන් ගන්නෙ. එක දවසකට අපි එක සර්ච් කෙනෙක්ට ලොකු මැසේජ් ප්‍රමාණයක් එනවා. කවද්ද වැඩසටහන පටන් ගන්නෙ, කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ, මොකද්ද මේකේ වෙන්නේ, සිලබස් එක ඔක්කොම සර්ලා උගන්වනවද, ප්‍රශ්න පත්‍ර කෙරෙනවද, මේ වගේ පුතේ එක දවසකට විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අපේ දරුවන්ගෙන් ලැබෙනවා. ඒක නිසා පැටියෝ අපි තීරණය කරා මේ වැඩසටහන ගැන සර්ල තුන්දෙනාම පුතාලව දැනුවත් කිරීමක් කරන්න. පුතේ ඊයේ දවසේ මේ වැඩසටහන ගැන අපේ accounting ලශාංශ සුපිරියට ලස්සන පැහැදිලි කිරීමක් ලොකු වෙලාවක් අරගෙන කරා පුතේ. ඒ නිසා අද මම එච්චර ලොකු වෙලාවක් අරගෙන පුතේ වැඩසටහන පැහැදිලි කරන්නේ නැහැ. මොකද සමස්ත වැඩසටහන ලශාංශරතන පැහැදිලි කරා. ඒ වැඩසටහන තමයි පුතේ accounting ඉකෝන් BS කියන විෂයන් තුනටම ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි අපේ මේ පුංචි වැඩසටහන පුංචි වෙලාවයි පැටියෝ ගන්නෙ. මේ වැඩසටහන පුතේ අපි කතා කරමු මෙන්න මේ මාතෘකා ටිකත් එක්ක. කාටද මේ වැඩසටහන? මුලින්ම අපි කතා කරමු ඒක. ඊට පස්සේ මොකද්ද මේ වැඩසටහනේ කරන්නේ? මම ඉතා සරලව කෙටියෙන් ඒ ගැන අද දවසේ දැනුවත් කිරීමක් කරනවා පුතේ. හරි. ඊට පස්සේ කොහොමද පන්තියට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්නේ? ඊට පස්සේ කොහොමද පන්ති කාලසටහන් ඔයාලට වැටෙන්නේ? ඔන්න ඔය ප්‍රධාන මාතෘකා හතරත් එක්ක පුතේ පාඩමක් කරනවා වගේ නිකන් නේද? ප්‍රධාන මාතෘකා හතරත් එක්ක අපි ලස්සනට අපේ වැඩසටහන පැටියෝ පැහැදිලි කිරීමක් කරගමු. හරි. මේ දරුවා අහන ප්‍රශ්න පුතේ. මේ වැඩසටහන කවුරු සඳහාද පුතේ? මේ වැඩසටහනේ අපි ටාගට් කරනවා ප්‍රධාන ළමයි කොට්ටාශ කිහිපයක් පුතේ. දැන් මෙතන ඉන්නවා මේ වෙනකොට හොඳට වැඩ කරපු ළමයි. ඒ වගේම මෙතන ඉන්නවා සාමාන්‍යයෙන් ගන්නට වැඩ කරා හෝ නැතා වගේ නිකන් අර මධ්‍යස්ථ වගේ ළමයි පිරිසක් මෙතන ඉන්නවා. ඒ වගේම පුතේ මෙතන ඉන්නවා මේ වෙනකොට කිසිම දෙයක් කරලා නැති ළමයි. හරිද? ඔය මොන දරුවෙක් වුණත් පුතේ මෙන්න මේ කොට්ටාශ ටිකට අපිට දාන්න පුළුවන් නේ. මෙතන ඉන්න පුළුවන් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි එකේ A level කරන්න බලාපොරොත්තු වෙන ළමයි. එක්ක ප්‍රතිඵලාවට පස්සේ සෙකන්ඩ් ෂයි එක හෝ තර්ඩ් ෂයි එක කරනවා. මට මීට වඩා දෙයක් කරන්න පුළුවන්කම තිබ්බනේ කියලා හිතනවා. 24 කරාට වඩා හොඳට කරන්න පුළුවන් කියලා හිතලා 2025 මගේ පැටියෝ A level කරන්න ඇවිල්ලා. හරිද? අන්න එවැනි ළමයි කොටසක් පුතේ මෙතන ඉන්නවා. හරිනේ. ඊට පස්සේ මේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දරුවෝ වෙනුවෙන් විතරක් නෙමෙයි පුතේ මේ වැඩසටහන අපි සූදානම් කරලා තියෙන්නේ. මොකද සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන දරුවෙක් සමහර විට දැන් වැඩ පටන් ගන්නව වෙන්න පුළුවන්. සමහර ජනවාරි පටන් ගත්තත් හරියට වැඩි ෆිට වෙලා වෙන්න පුළුවන්. අන්න එවැනි දරුවෝ වෙනුවෙන් මේ වැඩසටහන බිඳුවේ ඉඳන්ම යනවා. ඒ වගේම මේ වැඩසටහනට පුතේ සම්බන්ධ වෙන්න පුළුවන් පළවෙනි සැරේ විභාගෙ ලියන. ඒ කියන්නේ ප්‍රතිශය එක තාම පරිප්පුව කාලා නැහැ. හරිද? තාම අර ඔයගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් තාම අර විභාගය දැනෙලා නැහැ. හරි. අන්න ඒ වගේ හැබැයි පාඩම් මේ වෙනකොට මගේ ඇරිලා තියෙන්නේ මෙහෙම කියොත් මට දැන් විභාගයේ අවුල් වෙනවා කියලා. හරි. අවුල් වෙනවා කියලා Taman මේ වෙනකොට තීරණය කරලා තියෙන ළමයි මෙතන ඉන්නවනේ. හරිද? ප්‍රශ්නයි ලියනවා. හැබැයි මේ වෙනකොට පාඩම් අවුල්. හරිද? සමහර පාඩම් මෙලෝදියක් බෑ. accounting සමහර ගණන් රූල් කරන්නවත් දන්නේ නැහැ. BS management පාඩමක නමක්වත් අහලා නැහැ. සමහරට නෝට් එකක් දුන්නත් පන්තියේ කිසිම දෙයක් පාඩම් හිටින්නෙත් නැහැ. මොකද සමහරු හිතන් ඉන්නවා කටපාඩම් කරලා කොට යන්න පුළුවන් කියලා. කටපාඩම් කරලා කොට යන්නත් බෑ. සමහරු හිතන් ඉන්නවා ප්‍රැක්ටිකලි හිත ලියලා විතරක් කොට යන්න පුළුවන් කියලා. ඒත් කොට යන්නත් බෑ. පුතේ දැන් ප්‍රශ්න පත්‍ර හැදෙන්නේ විෂය නිර්දේශයේ න්‍යායාත්මක කරුණු ටික හොඳට ඔලුවට දාගෙන ඒ ඔස්සේ ලැබෙන හරි නිර්මාණශීලී ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සපයන්න පුතේ. ඔයගොල්ලෝ දැකලා ඇති දැන් පාස් පේපර්ස් බලයි යනකොට පුතේ BS ප්‍රශ්න පත්‍රය ගැන කතා කරොත් අපිට ඡේද දීලා යම් සිදුවීමක් විස්තරයක් දීලා ඒ ආශ්‍රයෙන් තමයි පුතේ ප්‍රශ්න ගොඩනගන්නේ. අන්න එහෙනම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ලියන දරුවෝ වෙනුවෙන් ඒ වගේම පළවෙනි සැරේ විභාගෙ ලියන පුතේ පාඩම් මේ වෙනකොට මග ඇරිලා තියෙන දරුවෝ වෙනුවෙන් විතරක් නෙමෙයි පුතේ. මොන මට්ටමේ හිටියත් මේ මාස 6 සුපිරි ප්‍රතිඵලයකට
හොඳ රෑන්ක් එකකට යන්න ආසාවක් තියෙන දරුවෝ වෙනුවෙන් තමයි පුතේ අපි මේ වැඩසටහන ලෑස්ති කළේ. ඊ ලශාංශයේ කටිනුත් ලස්සන වචන ටිකක් පිට වුණා. වැඩ කරන්න ලෑස්ති නම් විතරක් එන්න කියලා පුතේ. මොකද මගේ පැටියෝ ඔයා මෙතන මේ පන්තියකට සම්බන්ධ වෙනවා කියන්නෙම පන්ති ගාස්තුවක් ගෙවනවා කියන්නෙම එතන ඔයා යට කරන්නේ දෙමව්පියන්ගේ සල්ලි පුතේ. සමහර අම්මා තාත්තා දුක් මහන්සි වෙලා හරි දවස් තිස්සේ වෙහෙස වෙලා ඒ හොයාගන්න සල්ලි වලින් තමයි ඔයාට පන්ති ගාස්තු දෙන්නේ. අපි දන්නවා ගොඩාක් ඔන්ලයින් පන්ති වලට එවැනි දරුවෝ ලොකු ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා පුතේ. එහෙනම් උඹේ පවුල ගොඩ ගන්න ඕන එක උඹ පුතේ. උඹේ පවුල ඔය ඉන්න තත්වයෙන් අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඔය ඉන්න තත්ත්වෙන් උඩට අරගෙන එන්න ඕන එක උඹ පුතේ. එහෙනම් උඹ මුලින්ම උඹේ ටාගට් එකට යන්න ඕන පුතේ. හරි. එහෙනම් අන්න ඒ වගේ හොඳ සුපිරි ප්‍රතිඵලයක් දාලා ඒ වලින් එහාට සුපිරි ගේමක් ගහන්න ආසාවක් තියෙන එවුන් වෙනුවෙන් තමයි පැටියෝ මේ වැඩසටහන අපි ලෑස්ති කරලා තියෙන්නේ. මේක මේ පුරුදු වෙන්න කරන වැඩක් නෙමෙයි පුතේ. මමයි ලශාන්සවරුයි 2022 මුළු ලංකාවෙම දරුවෝ ආවරණය කරමින් ඔන්ලයින් පන්ති වලට ප්‍රවේශ වෙනවා. 22 23 24 කියන කණ්ඩායම් තුනම උසස් පෙළ විභාගයට සුපිරි ලෙස ලෑස්ති කරවලා පුතේ. ඒ දරුවන්ට සුපිරි ප්‍රතිඵල අරගෙන දීලා හරි මාස 6න් රෑන්ක් වලට ගියපු ළමයි ඕන තරම් ඉන්නවා පුතේ. සුපිරි ප්‍රතිඵල අරගෙන දීලා 2025 දරුවෝ වෙනුවෙන් මේ වැඩසටහන අපි අරගෙන එනවා පුතේ. හරි. ඊට පස්සේ මේ වැඩසටහනේ මොනවද කරන්නේ? ඔන්න තේරෙන සිංහලෙන්ම මම කියනවා පුතේ. හොඳට අහගෙන හිටපල්ලා. පැටියා. මුලින්ම කියනවා විෂයන් තුනටම යන්නේ එකම ප්ලෑන් එකක්. සර්ලා නිතර කතා කරලා තමයි පුතේ මේ වැඩසටහන් ලෑස්ති කරන්නේ හදන්නේ. අපි වෙනම අපේ මැනේජ්මන්ට් ටීම් එක, ඇඩ්මින් ටීම් එක මේ හැමෝම එකට එකතු වෙලා සාකච්ඡා කරනවා මේ අවුරුද්දේ වැඩසටහනේ මොනවද වෙන්න ඕන. ගිය අවුරුද්දත් එක්ක මොනවද කරන්න ඕන වෙනස්කම්. හරි. අපි කතා කරලා පුතේ මේක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. මේක මගේ ලශාන්සර්ගේ යොහන්සර්ගේ තනි වැඩක් නෙමේ පුතේ. මොකද අපි දන්නවා ළමයෙක්ව හොඳ ප්‍රතිඵලයකට අරගෙන යන්න නම් මගේ පැටියෝ විෂයන් තුනම සමබරව ඒ දරුවාට ආවරණය විය යුතුයි පුතේ. එක විෂයක් හරි අඩුපාඩු වුණොත් එතන සමස්ත ප්‍රතිඵලය කියන එකේදී රෑන්ක් එක ඉසඩිස්කෝ එක ලොකු අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක නිසා අපි මෙතන විෂයන් තුනම පුතේ පට්ට ගැම්මකින් සුපිරි ගේමකින් වැඩ ටික කරගෙන යන්න. මේ වැඩසටහනේ මොකද්ද වෙන්නේ? විෂය නිර්දේශය ආවරණය වෙනවා. සමහර පාඩම් 3-4 වතාවක් ඔයාට කවර් වෙනවා සම්පූර්ණ සිලබස් එක. මේක මග නවත්තලා දාලා දුවන වැඩසටහනක් නෙමෙයි පුතේ. සිලබස් එකේ පාඩම් 18න් පාඩම් ටිකක් උගන්වලා ඒ ටිකෙන් පේපරේ ලියපන් කියලා බොරුවට ඔයාගේ ඔළුව හදලා යවන මේ වැඩසටහනක් නෙමෙයි පුතේ. ඒ වගේම පාඩම් ටික වෙනුවට නිකන් ටයිප් කරපු ටියුට් එකක් එවලා මමත් කොල කෑල්ලක් බලාගෙන රශාන්ස කොල කෑල්ලක් බලාගෙන යොහන්ස කොල කෑල්ලක් බලාගෙන කියාගෙන යන වැඩසටහනක් නෙමෙයි පුතේ. මෙතන ඔයත් එක්කම අපි වැඩ කරනවා. පන්ති කාලසටහන තව චුට්ටකින් කියන්න. විෂය නිර්දේශය අපි නෙමෙයි ඉවර කරන්න ඕන ඔයා. මොකක්ද ඒ කිව්ව කතාවේ තේරුම පුතේ? මම BS සිලබස් එක පුතේ දැන් ඉවරයි කියනකොට ඔයාට මුළු සිලබස් එකේම පාඩම් ටික හරි ලස්සනට පුළුවන් වුණොත් විතරයි මගේ පැටියෝ අපි සිලබස් එක ඉවර කරා වෙන්නේ. ඔයාට accounting syllabus එක econ syllabus එක ඉවර වෙනකොට මගේ පුතේ ඔයා හරි ලස්සනට පාඩම් ටික ෆිට කරගෙන නම් ඔයාට සමාගම් ගාන බැලන්ස් වෙනව නම් හදන්න පුළුවන් නම් ඔයාට ජාතික ගිණුම් සාර්වාර්ථික මුදල් ඕන econ ප්‍රශ්නයක් කරගන්න පුළුවන් නම් මැනේජ්මන්ට් 12 වසරේ 13 වසරේ ඕන ප්‍රශ්නයක් ඔයාට ලියන්න පුළුවන් නම් ඕන MCQ එකකට උත්තරේ ගන්න පුළුවන් නම් අන්න එතන තමයි පුතේ සර්ලගේ වැඩසටහනේ නියම ප්‍රතිලාභේ පුතාට ලැබුණ වෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේක සිලබස් එක අපි ඉවර කරලා හරියන්නේ අපි ඉවර කරනකොට පුතාට වැඩ ටික ඉවර වෙලා තියෙන්න ඕන. ඒකයි පාඩම් නැවත උගන්වමින් අපි මේ ගේම් එක ගහන්නේ රත්තරන්. එහෙනම් විෂය නිර්දේශයේ යටතේ පුතේ අපි BS වල තියෙනවා පාඩම් 18ක්. කීයක්ද පාඩම් 18ක් තියෙනවා පුතේ. 12 වසරේ පාඩම් තියෙනවා පැටියෝ 11ක්. 12 වසරේ පාඩම් 11ක් තියෙනවා පුතේ.
13 වසරේ පාඩම් 7ක් තියෙනවා පුතේ. 12 වසරේ පාඩම් 11යි 13 වසරේ පාඩම් 7යි. මේ සම්පූර්ණ පාඩම් 18ම උගන්වනවා පුතේ. සම්පූර්ණ BS සිලබස් එක මුල සිට උගන්වනවා පුතේ. මුල සිට කියන්නේ 12 වසර ඉවර කරලා 13 වසරට යනවා නෙමෙයි. 12 වසරේ මුල පාඩම් ටික කරන ගමන්ම අපි සතියද ප්‍රධාන දවස් දෙකක් දාලා පුතේ මුල ඉඳන් උගන්වගෙන යනවා දවස් දෙක ඉස්සරහට කියන්න. හරි? 12 වසර අපි එක දවසක මුල ඉඳන් උගන්වගෙන යනවා ව්‍යාපාර පදනමේ සිට 13 වසර එක දවසකට කරගෙන යනවා අපි ව්‍යාපාර කළමනාකරණයේ සිට. දන්නේම නැතුව 12 වසර ඉවර වෙනකොට මගේ පැටියට 13 වසරක් ඉවරයි පුතේ. දන්නේම නැතුව 12 වසර රිට් වෙනකොට 13 වසරක් රිට් වෙලා ඉවරයි පුතේ. අපි මේක මාස 4ක් 5ක් ඇතුළත සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරනවා පුතේ. විභාගයට තව මාස 6කට වඩා චුට්ටක් වැඩියෙන් තියෙනවා. එතකොට අපිට අන්තිම කාලේ තනිකර ප්‍රශ්න පත්‍ර විතරයි. එතකොට සර් සිලබස් එක ඉවර වෙනකම් පේපර් කරන්නේ නැද්ද? කරනවා පුතේ. ඔය ළමයි අහන ප්‍රශ්න හොඳේ. හරිද? ළමයි ප්‍රශ්න පත්‍ර පන්තිය හරහා පැටියෝ අපි යුනිට් පේපර්ස් එහෙම නැත්නම් පාඩම් වලට අදාළව වෙන වෙනම ඕගොල්ලන්ට පුංචි පුංචි පේපර් ටිකක් වැටෙනවා. ඒක විෂයන් තුනේදීම වෙනවා. ඒ වගේම පුතේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර පුතාලත් එක්ක අපි සාකච්ඡා කරනවා. මොකද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරන්න ඕන අනිවාර්යයෙන්ම මගේ පැටියෝ විභාගයට යන්න කලින්. ඊට පස්සේ පුතේ අති විශාල මොඩල් පේපර්ස් ප්‍රමාණයක් එතන තියෙනවා පුතේ. අපි රැය නිදි මරාගෙන කට්ට කාලා හදපු ප්‍රශ්න පත්‍ර. හරිද? ඊට පස්සේ ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර. අපි ජනප්‍රිය පාසල් වල ප්‍රශ්න පත්‍ර, කලාප ප්‍රශ්න පත්‍ර, ඊට පස්සේ පළාත් පේපර්ස්. හරි? මේ එකක්වත් විභාග දෙපාර්තමේන්තු මොඩල් පේපර්ස් මේ එකක්වත් අපේ නම ගහලා දෙන්නේ නැහැ පුතේ. අපේ නම ගහලා දෙන්නේ අපි හදපුවට විතරයි පුතේ. හරිද? අපි ඒ පේපර් පාසලේ හෝ අදාළ කලාපයේ පළාතේ නමත් එක්කමයි පුතාට කරන්න දෙන්නේ පුතේ. නැත්නම් අපිට තිබ්බනේ පළාත් පේපර් 3ක් ගත්තා. තුනෙන් ප්‍රශ්න ටික දැම්ම. හරි අලුත් පේපරයක් හැදුනා. දැම්ම සැකසුම පමල් අනුශ. හරි පුතේ අපි ඒ අදාළ ප්‍රශ්න පත්‍රයේ නමින්මයි පුතාලට කරන්න දෙන්නේ. ෆිට්නෙත කොටනේ. ඒතකොට දන්නවා මොන වගේ ප්‍රශ්න පත්‍රයක්ද? බස්නාහිර පළාත් 2022 මොනවද අහලා තියෙන ප්‍රශ්න? විභාග දෙපාර්තමේන්තුව 2019 මොඩල් පේපර්ස් මොනවද අහලා තියෙන ප්‍රශ්න පුතා දන්නවා පුතේ. හරි. පසුගිය විභාග ප්‍රශ්න ටික 2024 මොනවද අහපු ප්‍රශ්න? කොයි මාතෘකාව වලින්ද ආවේ? ඔක්කොම ඔයා දන්නවා පුතේ. එහෙනම් යුනිට් පේපර්, පාස් පේපර්ස්, ඊට පස්සේ පුතේ මොඩල් පේපර්ස් ඒ විතරක් නෙමෙයි පැටියෝ. අපි විශේෂ MCQ සෙට් එකක්. MCQ සෙට් එකක් අපි ගිය අවුරුද්ද MCQ පොත් 4ක් අපේ දරුවෝ වෙනුවෙන් ලබා දෙනවා පුතේ. සාමාන්‍ය පන්ති ගාස්තුවම විතරයි. ඒ සඳහා අන්තිම මාසවල පුතේ MCQ පොත් තියෙනවා. මෙන්න මෙච්චරක් වැඩියෙන් ගෙවන්න ඒ කිසිවක් නැහැ. සාමාන්‍ය පන්ති ගාස්තුව යටතේම සර්ලා ඕගොල්ලන්ට හරිද? අවසාන වෙනකම් විභාගයේ වෙනකම් පුතේ සර්ලගේ පැත්තෙන් උපරිමය දෙනවා. එහෙනම් ප්‍රශ්න පත්‍ර අතිවිශාල ප්‍රමාණයක් කරනවා. විෂය නිර්දේශයේ පාඩම් ටික හරි ලස්සනට කවර් කරනවා. විශේෂම දේ ඔයාට මෙන්න මෙහෙම අවුලක් නීනව නේද පුතේ? වැඩ කරන්න ඕන. වැඩ කරන්න ඕන කියලා හිතනවා. වැඩ නොකරොත් මේක කෙලවෙනවා කියලා දන්නවා. දැන නිදා ගන්නවා. වැඩ කරන්න ප්ලෑන් එකකුත් හදනවා. ප්ලෑන් එක බිත්තියේ අලව ගන්නවා. ඒක දිහා බල ඔයා දොයිය ගන්නවා. අන්න එහෙම වෙන්න නොදී පුතේ. අන්න එහෙම වෙන්න නොදී අපි දවසේ ප්ලෑන්, සතියේ ප්ලෑන්, මාසේ ප්ලෑන් හදමු පුතේ. මේ මාස ඉවර වෙනකොට අපි මෙන්න මේ වගේ කොටස් ටිකක් කවර් කරලා ඉවර කරන්න ඕන. මෙන්න මේ සතියේ මේ අද දවසේ අපි මෙන්න මේ වැඩ ටික කරන්න ඕන. සහ ටිකෙන් පුතේ මෙන්න මේ දේ ඔයාට කරන්න පුළුවන් නම් මුල ඉඳන් එදිනෙදා උගන්වන ටික ගොඩ ගහ ගන්න නැතුව පන්ති ඉවර වුණාට පස්සේ පන්තියේදීම අපි අවශ්‍ය දැන් පාඩම් කරවනවා ඔළුවට දානවා. පන්ති ඉවර වුණාට පස්සේ තවත් පැයක් වගේ අරගෙන මගේ දරුවන්ට පුළුවන් නම් පුතේ මේ ටික නැවත ප්‍රැක්ටිස් කරන්න. හරි? නැත්තම් පන්තියේදීම උගන්වද්දිම එවලෙම පාඩම් කරගන්න පුළුවන්. අපි ඒකට වෙලාව දෙනවා අවශ්‍ය තැන්වලදී පුතේ. එවලෙම කොට දාගන්න ලොකු පීඩනයක් නැතුව මේ මාස 6 පිළිවෙලට විභාගවල ලෑස්ති වෙන්න පුළුවන් පුතේ. අන්නේ සැලැස්ම අන්නේ මඟ පෙන්වීම අපි පුතාල වෙනුවෙන් ලබා දෙනවා. MCQ ටෙලිග්‍රෑම් හරහා කරන්න හම්බ වෙනවා. ඒ වගේම අර මම කිව්වා වගේ පුතේ MCQ ප්‍රශ්න පොත් විශාල ප්‍රමාණයක් කරා ඕගොල්ලන්ට පුතේ අපි
MCQ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. හරිනේ. ලොකු ප්‍රශ්න ප්‍රමාණයක් අන්තිම වෙනකොට කෙරෙලා තියෙයි. සාමාන්‍යයෙන් අපි එක විෂයකට පුතේ ආසන්න වශයෙන් ප්‍රශ්න MCQ 5000කට ආසන්න ප්‍රමාණයක් අපි දරුවන්ට විභාගයට කලින් අපි කරවනවා. කරා ගිය අවුරුදුවල මොකද මේක බොරුවක් කියන්න බෑ. මොකද කලින් අවුරුදුවල මේ වැඩසටහන කරලා ආවේ. ඒ දරුවන්ට පුළුවන් මේ කරන්නේ මේ කියන දේවල් MCQ පොත් දුන්නේ නැත්තම් හරි MCQ පොත් දුන්නේ නැත්නම් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ඇනලයිස් අපි කරේ නැත්නම් අන්තිම මොහොත වෙනකන් උන් එක හිටියේ නැත්නම් උන්ට පුළුවන් මුන් කියන්නේ බොරු කියලා කියන්න නේ පුතේ. අන්න එහෙනම් අපි දන්නවා හැම අවුරුද්දකම ඊළඟ ශාංශවරුත් මේ කතාව කිව්වා අපට ඕන හැම අවුරුද්දකම පහුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ වැඩ කරන්න පුතේ. හරි පහුගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රතිඵල දාන්න පුතේ. අපිට තියෙන අභියෝගය අපිමයි. ඒ තමයි කලින් අවුරුද්දට වඩා වැඩි වැඩ ප්‍රමාණයක් වැඩි වැඩ කොටසක් මේ අවුරුද්දේ කෙරෙන්න ඕන පුතේ. ඒ වෙනුවෙන් තමයි මේ වැඩසටහන හැදෙන්නේ. මම වැඩසටහන තවත් ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොකද ඊළා ශාංශ ලොකු වෙලාවක් ලස්සනට සම්පූර්ණ වැඩසටහන. ඕගොල්ලන්ව දැනුවත් කරා එක බලපො නැති බබාලා බලන්න පුතේ. පන්තියකට යන්න කලින් අනිවාර්යෙන් හොයලා බලන්න බෑ මම මොකද්ද කරන්න කියලා බලන්න පුතේ. හරි ඒ වගේම පහුගිය අවුරුද්දවල අයියා ලක්කලා accounting BS econ අපි ගැන කියපු අදහස් අහලා බලන්න පුතේ. හරි අපි සජීවීව විභාගයක් ලියලා ආවට පස්සේ පුතේ දැන් පන්ති නවත්තන අන්තිම දවසේ ළමයි කතා කරනවනේ අඬ හරි. හැබැයි විභාගයක් ලියලා ආවට පස්සේ ළමයින්ට දෙමාපියන්ට සජීවීව මයික් කොන් කරලා මේ තෝරගත්ත ළමයි පිරිසක් අරගෙන කතාවක් පාඩම් කරවල නෙමෙයි ඕන කෙනෙක්ට මයික් කොන් කරන්න අවස්ථාව දීලා හරි අපි ගැන කතා කරන්න අපි ඒ chance එක දෙන්නේ පුතේ අපි දන්නවා අපි අපේ පැත්තෙන් උපරිමේ අපේ වැඩ ටික කරා කියලා මොකද එහෙම නොකරන ගුරුවරයෙකුට කවදාවත් පුතේ හරිද ඔය දේ කරන්න තියා හිතන්නවත් බෑනේ පැටියෝ අපි දෙමාපියන්ට ඕගොල්ලන්ටත් එහෙමයි විභාග ඉවර වෙලාවට පස්සේ කතා කරන්න පුතේ සජීවීව මේ කියන දේවල් උනේ නැත්තම් එදාට කියන්න පුතේ 26 27 නංගිල මල්ලට ඇහෙන්නත් එක්ක මුන් කිව්ව විතරයි කරේ නෑ අපිට පාඩම් ටික කවරුනේ නෑ පාඩම් 18න් අපිට මෙච්චරයි උනේ කියන්න බෑ නැතුව හරිද අපි එහෙම වෙන්න දෙන්නේ නෑ පුතේ අපි අපේ උපරිමය පුතාල වෙනුවෙන් කරනවා පාඩම් ටික කරනවා පේපර්ස් ටික හරි ලස්සනට කරනවා දවස ගානේ ගෲප් වලට වොයිස් වැටෙයි සැලසුම් හැදෙයි සර්ලා තුන් දෙනා ප්ලෑන් හදලා දෙයි වෙන වෙනම හරි මෙන්න මේ ඒ කියන්නේ එක එක විදිය ප්ලෑන් කියයි. ඒතර Tamanට සෙට් වෙන එකක් තෝරගෙන වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ MCQ වැඩසටහන් මේ විදියට පුතේ පට්ට ප්‍රෝග්‍රෑම් එකක්. සරල කියන්නේ මෙච්චරයි. අන්තිම මාස 6 වැඩ කරන්න ලෑස්ති නම් විතරක් වරින් පුතේ. බොරුවට පන්ති ගාස්තු ගෙවලා හරි පන්ති කට් කරගෙන හදිස්සියවත් පන්තියක් මිස් වුණොත් අපි පන්ති දාන වෙලාවක පුතාට කියනවා හදිස්සි ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකක්. රැට රෙකෝඩින් එක බලන්න පුතේ. අපි කියන්නේ ලයිව් අනිවාර්යෙන් හැබැයි පුළුවන් තරම් ලයිව් ක්ලාස් ඉන්න නැත්නම් රෙකෝඩින්ග්ස් ගොඩ ගහනවා පුතේ. අන්න පුළුවන් තරම් ලයිව් ක්ලාස් ඉන්නවා මිස් වුණොත් රෙකෝඩින් එක එදාම බලලා වැඩ ටික ෆිට කරගෙන ඒ ගේම් එක සුපිරියට ඉවර කරගන්න ඕන. හරි වැඩ ගොඩ ගහ ගන්න එපා. මේ මාස 6 වැඩ කරන්න ලෑස්ති නම් විභාග ප්‍රතිඵල වෙන දවසට ගෙදරට A+3ක් අරගෙන යන්න ඕන නම් වැඩේට සෙට් වෙලා ලස්සනට මේ ගේම් එක ගහමු පැටියෝ. ඊළඟ කතාව පුතේ කොහොමද පන්තියට සම්බන්ධ වෙන්නේ පැටියා? අපි සම්පූර්ණ පන්ති ගැන විස්තර පුතේ අපේ WhatsApp channel සහ group හරහා පුතාලව සම්පූර්ණ වැඩසටහන දැනුවත් කරනවා. කොහොමද ලියාපදිංචි වෙන්නේ? පන්ති ගාස්තුව කොහොමද? මොකද්ද වැඩසටහනේ ආවරණය වෙන්නේ? සම්පූර්ණ වැඩසටහනක් පුතේ. හරි ලස්සනට. හරිම ලස්සනට. ලස්සනට එක PDF විදිහට නැත්නම් පෝස්ට් එකක් විදිහට ලස්සනට පුතේ ඔයගොල්ලන්ට වැඩසටහන දෙනවා අපේ channel සහ group වලට. මේකට පහලින් අපේ admin අයියලා ඒ channel සහ group වල විස්තර දාලා ඇති. ඒවට සම්බන්ධ වෙයන් පුතේ. හරි. ඊට පස්සේ ඒ හරහා පුතාලට සම්පූර්ණ වැඩසටහන ගැන හරි ලස්සනට දැනුවත් කරයි පුතේ හෙට රෑ වගේ ඉඳන්. හරි හෙට රෑට යොහන්සර්ගේ පැහැදිලි දැන් ඊයේ ලෂාන්සර් පැහැදිලි කරා අද මම පැහැදිලි කරනවා වැඩසටහන හෙට ඉකෝන් සම්බන්ධව යොහන්සර් කතා කරනවා පුතේ අන්න එතනින් පස්සේ සම්පූර්ණ වැඩසටහන කොහොමද යන්නේ කියලා ඇඩ්මින් අයියලා ටික ලස්සන පෝස්ට් ටිකක් හදලා පුතාලට දේවි අන්න ඊට පස්සේ පුතේ සඳුදා ඉඳන් පන්තියට ලියාපදිංචි වෙන්න පුළුවන් ඊට පස්සේ අපි ඒ පාඩම් වලට අදාළ නිබන්ධන ප්‍රශ්න පත්‍ර පුතාලගේ ගෙදරටම ලැබෙන්න සලස්වනවා පුතේ අපි 0 කියන්නේ අපි ඔයාට කියනවා බිඳුවෙන් ඉන්න අපි 100ට අරගෙන යන්න. හැබැයි ඔයා වැඩ කරන්න ලෑස්ති නම් විතරයි පුතේ. හරි. ඔයා දෙමව්පියෝ අපි ඔන්න ඔය තුන්ගොල්ලෝගේ සාමූහික ප්‍රයත්නයක් තමයි පැටියෝ මේ උසස් පෙළ විභාගය කියන්නේ. අන්තිම කතාව කොහොමද පන්ති වැටෙන්නේ පුතේ?
මුලින්ම කියනවා සර්ලා තුන්දෙනාගේ පන්ති ටයිම් ටේබල් ක්ලෑෂ් වෙන්නේ නැහැ පුතේ. ඉකෝන් එක ගැන යොහන්ස්ලා හෙට දවසේ සම්පූර්ණ දැනුවත් කිරීම කරන නිසා ඒ පන්තියට අනිවාර්යෙන් සම්බන්ධ වෙලා ඒ වැඩසටහනේ කොහොමද ටයිම් ටේබල් ඔක්කොම ටික දැනගන්න පුතේ. ඊළ අශාංශ කිව්වා accounting පන්ති තියෙන්නේ පුතේ සඳුදා සහ සිකුරාදා කියන දවස් දෙකේ උදේ 8 ඉඳන් හවස 5 වෙනකම්. ප්‍රශ්න පත්‍ර පන්තිය බ්‍රහස්පතින්දා ගන්න ওই විදිහට අවශ්‍යතාවය මත අපි ටයිම් ටේබල් හදාගෙන තියෙන්නේ පුතේ. ඒතකොට ළමයින්ට ප්‍රශ්නය BS එක කොහොමද ටයිම් ටේබල් වැටෙන්නේ පුතේ? අපිත් සතිය සම්පූර්ණ දවස් දෙකක් ඔයත් එක්ක වැඩ කරනවා. දවල් වරු එකක් සෙනසුරාදා සැටර්ඩේ සෙනසුරාදා උදේ 8 ඉඳන් හවස 4:05 ඉවර වෙන වෙලාව නිශ්චිතව කියන්නේ ඒ දවසේ පාඩම් ටාගට් එක ඉවර වෙනකම් කරනවා. ඒක අපි ළමයි දන්නවා. හරිද? 0-100 පටන් ගත්තට පස්සේ දවසේ ටාගට් එකක් තියෙනවා මට. මෙන්න මේ මාතෘකාව ටික ඉවර කළා තමයි ඉවර කරන්න කියලා. ඒක උඹලට පුළුවන් වෙනකම් උගන්වලා තමයි පන්ති නවත්තන්නේ. අතරමැද ඉන්ටර්වල් එකක් දෙනවා පුතේ. හරි බයියන් ටිකක් එහෙම කාලා වරෙල්ලා. හරිද? වැඩ කරන්න ලෑස්ති නම් සුපිරි ගේමක් ගහත හැකියි. ඕන සෙනසුරාදා උදේ. ඊට පස්සේ අපි අනිත් පන්ති අපි දානවා පුතේ. අඟහරුවාදා උදේ 8 ඉඳන් 4 වෙනකම්. දවස් දෙකයි. දවස් දෙකයි. ඒතකොට accounting සඳුදා සිකුරාදා උදේ 8 ඉඳන් හරි ඉකෝන් පන්ති වැටේ පුතේ ඒ වගේම තව වෙලාවල් දෙකක්. ඊට පස්සේ රසාංශ ප්‍රශ්න පත්‍ර පන්තිය බ්‍රහස්පතින්ද කරනවා. අපි ප්‍රශ්න පත්‍ර පන්තිය පුතේ ඉරිදා රාත්‍රියේදී ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා පුතේ. රාත්‍රී පන්තියක් විදියට ඒක රාත්‍රී 8ට දානවා. ඉවර වෙන වෙලාව කියන්නේ ළමයි දන්නවා මම පේපර්ස් කතා කරන්න ගියාට පස්සේ සමස්තර ඒ පේපර් ඉවර වෙනකම් කරන වෙලාවල් තියෙනවා. 12 1 වෙන්නත් පුළුවන්. තනිකර රෑම මධ්‍යම රාත්‍රිය පසුවනතුරු ප්‍රශ්න පත්‍ර පන්තියට වෙන් කරගන්න. මොකද අන්තිම කාලේ සුපිරි ගේමක් ඔයාලත් එක්ක ගහන්න ටයිම් එක හදා ගන්න පුතේ. බලන්න ටයිම් ටේබල් එකක්වත් පුතේ එකට එකක් ක්ලෑෂ් වෙන්නේ නැහැ. හදිස්සියවත් අපි හිතමු accounting පන්ති තියෙන දවසක හරි යොහන්ස් පන්ති දාන්නේ නැහැ. යොහන්ස්ගේ අශාංශගේ පන්ති දවසක මම පන්ති දාන්නේ නැහැ. සරල කතාව වෙච්චරයි. ලස්සනට ඔළුවේ පීඩනයකින් තොරව පුතාලට මේ වැඩේ ලස්සනට කරගෙන යන්න පුළුවන් පුතේ. අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වීමත් එක්ක පැටියෝ. එනම කරත්තරල්ලා. හරිද? නැවත වතාවක් පුතේ අන්තිමට සාරාංශගත කරන වැඩසටහන කියනවා. BS ගොඩ යනවා නම්, ඉකෝන් ගොඩ යනවා නම්, accounting ගොඩ යනවා නම් මෙන්න මේ සරල වැඩ තුන විතරයි පුතා කරන්න ඕනේ. හරිද? මේ 5000 ලියලා තියෙන පන්ති ගාස්තුව නෙමෙයි MCQ කරන ගාන. හොඳේ. නැත්තම් නිදිමතේ ඉන්න කෙනෙක් හරිද? කලම් දෙදා. පුතේ එච්චර ගානක් වෙන්නේ නැහැ. ඊට ගොඩක් අඩු ගානක්. පැටියෝ අහගෙන පුතේ එක්කම ගෲප් පරාදෙනවත් කරයි. හරිද? ළමයි අහගෙන පුතේ BS Econ accounting ගොඩ යනවා නම් මෙන්න මේ සරල පියවර තුනට යන්න පුතේ. 1 පාඩම් 18 ආවරණය නැත්තම් මෙහෙම ලියන්න. මොකද Econ සහ accounting වල පාඩම් 18ම නෙමෙයි නිසා විෂය නිර්දේශය ආවරණය ඔන්න ඔක අනිවාර්යයෙන්ම විෂයන් තුනටම අත්‍යවශ්‍යයි. 2 ඔබ මොන ලංකාවේ මොන තැන පන්ති ගියත් මේ වැඩ තුන වුණ නැත්නම් ඔබට මේ වැඩේ කරන්න බෑ පුතේ. ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න අනිවාර්යයෙන් කළ යුතුමයි. ඊට පස්සේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම මගේ පුතා කළ යුතුමයි. ඔන්න මෙන්න මේ කියන ප්‍රධාන වැඩ තුන කරොත් මෙතන තමයි MCQ, කලාප පේපර්ස්, ජනප්‍රිය පාසල් පේපර්ස්, පළාත් පේපර්ස්, විභාග දෙපාර්තමේන්තුවේ මොඩල් පේපර්ස් සියල්ල තියෙන්නේ මෙතන. මෙන්න මේ වැඩ තුන කරොත් පුතේ ඔයා රෑන්ක් එකක් දානවා අනිවාර්යයෙන්ම. අවසානයේට මෙන්න මෙහෙම කියන්න. තමන් විභාගයේ ලියන දිස්ත්‍රික්කයේ මුල ළමයි කිහිප දෙනා අතරට එන්න තවමත් ඔබ පරක්කු නෑ පුතේ. තාම පරක්කු වෙලා නෑ ඔයා. දැන් වැඩ කරන්න පටන් ගමු. මුල ඉඳන් අඩුපාඩු ටික හදාගමු. මුල ඉඳන් ප්‍රශ්නයකට උත්තරයක් ලියන විදිහ ඉගෙන ගමු. මේ ගේම් එක සුපිරියටම ගහමු. එහෙනම් පන්තිත් එක්ක හම්බ වෙමු පුතේ. හැමෝම පරිස්සමෙන් ඉන්න. හරිද? යාළුවෝ අතර මේ වැඩසටහන තව ෂෙයා කරන්න. හරිද? සඳුදා සිට පන්ති වලට ලියාපදිංචි වෙන්න පුළුවන්. මේ ගේම් එක අපි දිනලම ඉවර කරමු. accounting, econ, BS සුපිරි ඒ තුනක් අපි දාලා පුතේ. සුපිරි රෑන්ක් එකක් දාලා ජපුර කොළඹ කැලණි වගේ හරි ප්‍රධාන සරසවියකට
ජපුර එකවුන්ටන්සිම යන්න මහන්සි වෙමු පුතේ. ඔයාට ඒක කරන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ නිවැරදි මඟ පෙන්වීමක් සහ පුතාගේ පැත්තෙන් හොඳ කැපවීමක් විතරයි. එහෙනම් පුතේ පන්තිත් එක්ක හම්බ වෙමු. පන්ති පටන් ගන්න කාලසටහන මම ඔයාලට කිව්වා කාලසටහන කිව්වා පන්ති පටන් ගන්න දවස අපේ channel සහ group හරහා පුතාලව දැනුවත් කිරීම කරයි පුතේ. එතකොට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් මගේ බබාලා ටිකට. එහෙනම් පන්තිත් එක්ක හම්බ වෙමු පුතේ. පන්ති පටන් ගන්න දවස අපි live එකක් ගන්නවායි. හරි. ඊට පස්සේ DS පන්තියේ seminar එනවා ඉස්සරහට. තව seminar එනවා ඉස්සරහට. ඒවට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් පුතේ හැමෝටම ජය වේවා. හොඳ ප්‍රතිඵලයකට යන්න පුතාලා හැමෝටම පුළුවන් වෙන්න ඕන. එහෙනම් පුතේ පන්තිත් එක හම්බ වෙමු. හොඳ ප්‍රතිඵලයක් ගන්න, හොඳ ප්‍රතිඵලයක් ගන්න, සුපිරි රෑන්කයක් ගන්න, අදිෂ්ඨානයෙන් කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි, දීපීටයි. හැමෝම පරිස්සමෙන් ඉන්න පැටියෝ.